හොඳයි ප්‍රේක්ෂක හිතවතුනි හිතවතියනි අද අපේ වැඩසටහනට ඇවිල්ලා ඉන්නේ මැද මුලන මහත්මයා. දැනට පවතින තත්ත්වය වත්මන් තත්ත්වය ගැන අපිට යමක් දැනගන්න මේ මැද මුලන මහත්මයාද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. අයිබෝන් කියලා පිළිගන්නවා. අයවල් කෝවද අල කෝවද ලූලු කෝවද ඒවනං කතා කල වැඩක් නෑ. ඇත්තටම ගොඩක් ස්තුතියි ඔබතුමා මේ මැදිරියට ආවට. හාල් කෝවද පොල් කෝවද ඒක ඇහෙන්නේ නෑනේ ඉතින්. එකම දේ තමයි හැමදාම කියන්නේ. ඇත්තටම ඔබතුමාට ගොඩක් ස්තුතියි මැදිරියට ආවට. හරිති ඒවට වෙල කවුරුත් එල් ෑලේ උඹලගේ වැඩසරහකුවට මට වෙල්ල කියලා ඉතින් මටත් වැඩක් ලතිද්ද එලවා ඇති වැඩක් නෑ නේද? ඔබතුමාටත් කරන්න ඉතින් ආවට ආව කියලා පාඩුවක් වෙන්නේ නැහැ. ඔබතුමාගේ ඉදිරි වැඩපිළිවෙලට මේක යම්කිසි උපකාරයක් වෙයි කියලා මං හිතනවා. ඕ කවල්ල එල්ල කියපු ලාභ එලවා අපි කවදාකත් ඒක මගාරිය ජාතියක් ලැබේලි අපි එල්ල කිව්වොත් එලවා. කොහොමත් ඔබතුමාව දැම්ම ගෙන්නන එක හොඳයි. මොකද මේ ඔය පැටලෙන කේස් වලට ඇතුළට ගත්තොත් මේක ඇතුළට එන්න වෙලාවක් ඔබතුමාට නැති වෙනවා. නොදකින් මේ මෙතෙන්ට වෙල්ල කියලා බූසල කතා කියන්න එපාවා. ඒව කවදාකත් අපි ඇතුළට දාන්න බෑ. හොඳයි. එහෙනම් අපි අපේ වැඩසටහනට යමු. අපි ඉස්සෙල්ලම කතා කරමු ලුණු ප්‍රශ්නය ගැන. ලුණු නම් මට එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. සීනි පොඩ්ඩක් වැඩිද ඒකට බෙහෙත් බොනවා. නෑ. සීනි ප්‍රශ්නය ගැන නෙමෙයි කතා කරන්නේ. ලුණු ප්‍රශ්නය ගැන කතා කරන්නේ. මට මගේ බෙල්ල ඉදිවිලා වගේ පේලවාද. හරියට අයඩින් ආවෙ නැතුනාම බෙල්ල එරවාලේ පොඩි අවුලක්. ඒකද ඔය අහල්ලේ. හාපූ මිස්ටර් මැදමුලන මං ඕක නෙමෙයි ඔබතුමාගෙන් අහන්නේ. මොකක්ද හරියට ප්‍රශ්නේ අහනවා තේරෙන විදිහට. මම අහන්නේ මේ රටේ ලුණු හිඟතාවයක් තිබුණා. ආහා. සුපර් මාකට් වලත් ලුණු තිබුණේ නැහැ. ඉතින් ওই සුපර් මාකට් වල ලුණු නැත්තම් සාමාන්‍ය කඩේකට ගිහිල්ලා ගල්ලවකෝ. සුපර් මාකට් වල වලින් ගන්න මොන මගුලකටද? දැන් අහලා දෙක පාරකට බැස්සාම ගමේ සුමනගේ කඩේ, කළු මුදලාලිගේ කඩේ, ඊට පස්සේ රතු මුදලාලිගේ කඩේ, සුදු අයියාගේ කඩේ ඔබ ගමේ ඕන තරම් කඩ තියෙනවා. ඒ කඩේකට ගිහිල්ලා ලුණු ගන්නවා. සුපර් මාකට් වලම බඩ ගන්න පුරුදු වෙන්න එපා. මේ මිනිස්සු ජීවත් වෙන්න බෑ කීයක් හරි හම්බ කරලා. මේ මැදමුලන මහත්මයා මං කොහොමද ඔයාට මේක පැහැදිලි කරලා දෙන්නේ? දැන් ඔය බබ ඔබට පැහැදිලි කරලා දුන්නේ යගේට. මේකයි කතාව. මොකද්ද? මේ රටේ ලුණු නැහැ. ලුණු නෑ? නැහැ. දැන් මම උදේට කාපු පරිප්පු හොද්දේ ලුණු වැඩි. පිස්සු කතා කියන්න එපා. ලුණු ලෑත්තේලා ලුණු තියලවා. ඔබතුමා ලුණු කෑවට මේ රටේ ලුණු හිඟයි. ලුණු හිඟයිද? ලුණු හිඟයි. අයියෝ ඉතින් ඒක මොකද්ද වයින් අහන්නේ ඔයා? ඉතින් ඔබතුමා මොකක්ද මේ ගැන කියන්නේ? ලුණු හිඟයිලා ඉතින් ටක් ගාලා ලුණු ලේ වායවල් වලට එවුන්ට කියන්නේ ටට්ටක් ගාලා ලුණු ටික හදලා දෙන්න කියලා. එතකොට ප්‍රශ්නේ විසඳෙනවානේ. නැත්තම් ඉතින් එළිබ පිට රටේ ලුණු පැකට් ටිකක් ගෙනල්ලා හිඟ කාලෙට ඒක දෙනවා කඩවල වල විකුණන්න. මේකනේ මේ මැදමුලන මහත්මයා තියෙන ප්‍රශ්නේ. මොකද්ද? දැන් මේ ලංකාව කියන්නේ දූපතක්නේ. ඔව්. මේ ලංකාව වටේම තියෙන්නේ මුහුදනේ. ඉතින් ඒ මුහුදෙන්ම නැව්වල දාලා වෙන රටවල් වලින් දාලා ලුණු මෙහෙට ගේන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් අපි මොකටද එහෙම ගේන්නේ? දැන් ගේල්ල ලුණු හිඟ නිසා බූරුවෝ. ඔබතුමාට මං කියන එක තේරෙන්නේ උඹට නෑනේ. මම කියන එක තේරෙන්නේ නැහැ. ඒකට වෙලා තියෙන්නේ. මේකයි මම අහන්නේ. මොකක්ද අහන්නේ? අපි ලුණු හදාගන්නේ කොහෙන්ද? ලුණු හදාගල්ලේ අපේ රට වටේ තියෙන මුහුදේ වතුර ගෙනල්ලා ඒවා ලේවායවල් වල දාලා හදල්ලේ. ඉතින් දූපතක් වෙච්ච මේ රට වටේටම මුහුද තියෙනවා නම් ඔව්. අපේ රටේ කොහොමද ලුණු අඩු උනේ? බන් මේක දූපතක් උඩයි කියලා එහෙම හැම දෙයක්ම වෙල්ලා. දැන් මේක දූපතක් ලේ රටක් වශයෙන්. එතකොට රට ඇතුලේ වැව් කොච්චර තියෙනවද? නේද? හැබැයි රටේ හැම එකකටම පීරන්න පුළුවන්ද? බෑලේ උඹට පීරන්න පුළුවන්ද? මට බෑ. ඒකලේ බූරුවෝ කියන්නේ රට ඇතුලේ වැව් දහස් ගාලක් තියෙනවා. රට වටේ බූදක් තියෙනවා. ඇලදොල ගගා කොච්චරවත් තියෙනවා. දූපතක ජීවත් වෙනවා නම් පීරන්න පුරුදුලා ඉල්ලෝයි. එතකොට ලුණු ප්‍රශ්නයක් අපිට වැඩන්නේ අපි පීනන්න ඉගෙන ගන්න ඕනේ. ලුණුත් ඒ වගේ තමයි. දැන් හැමදාම ලුණු නැතුනේ ලෑලේ මොකක් හරි පොඩි ප්‍රශ්නයක් වෙලා ඇති. ඔබතුමාත් ඉතින් ඒ පැත්තටමනේ කතා කරන්නේ. හරි ඒක තමයි ඇත්ත කිව්වේ. වෙන ප්‍රශ්නයක් අහනවා. හොඳයි ප්‍රේක්ෂක හිතවතුනි ඇත්තටම කතා කරනවා නම් අද වැඩසටහන අජපල්. මොකද අපි අහන ප්‍රශ්න වලට හරියම උත්තරයක් හම්බෙන්නේ නැහැ. මේ කවදත් එහෙමයි. වෙන ගේන අර කිව්වා වගේ ගේන්න කෙනෙකුත් නැති හින්දා තමයි අපි මෙතුමන්ලා මෙතනට ගෙන්නන්නේ. හොඳයි ප්‍රශ්න අහලවකෝ කියවල ඇතුව. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. අහලා. මේ පහුගිය කාලේ සෑහෙන්න රට වටේම වෙඩි උණ්ඩපත් වුණා.
රට වටේ වලවේ රට වැද්දෙත් පත්තුල අනේ පොඩි කේස් වගේ ගියා රට වැද්දෙත් වටේ වලවේලේ. ඔව් ඉතින් ඒ හැම තැනම පත්තු වුණානේ. ඔව් ඔව්. ඔබතුමා මොකද ඒ ගැන හිතන්නේ? ඒ කවුරු හරි වෙඩි තියනකොට තමයි පත්තු වෙන්නේ ඒකයි මම හිතන්නේ. ඉතින් ඒක තමයි අපිත් කියන්නේ ඇයි මේ වෙඩි තියන්නේ? ඒක ගියේ උගෙන් ආපන් දැන් මම වෙඩි තිබ්බලා මම කියනවා මම වෙඩි තිබ්බේ මේකට කියලා. දැන් උන් වෙඩි තියපු උගෙන් තමයි ආල්ලෝලේ මොකද ඒ කියලා. මම දල්වා දුක් මොකට වෙඩි තිබ්බද කියලා. ඉතින් ඔබතුමාලත් මේ දේශපාලනයේ හිටපු ක්‍රියාකාරීන් හැටියට ඔබතුමාලා දන්නව ඇතිනේ මේ ගැන යම්කිසි හෝඩුවාවක්. මේවා ඇති පුතා. දැන් අපේ කාලේ වෙඩි තියාගත්තලා මරා ගත්තලා ඒ ඔක්කොම අපිට අට්ටක් ගාලා අල්ලනවා. දැන් මේගොල්ලන්ගේ මොකක්ද ප්‍රශ්නයක් ඇති. ඔබතුමාලාට ඉතින් අල්ලගන්න පුළුවන්. ඔබතුමාලම දාන අයනේ. එහෙන් පත්තු කරලා මෙහෙන් දුපැන්ලා දුවන්නේ. ඔබතුමාලට ඒක අල්ලගන්න ලේසි. මේ අයිසේ ළමයා තවුසේ මේ වට වෙදෙට එන්න කියලා ඌරගේ බාලු ඌරගේ ඇගේ තියලා කපනවා වගේ මට මාරින්න හදන්න එපා. පොඩක් සාධාරණව කතා කරලා වැඩසටහනේ. දැන් මං අහන්නේ පහුගිය කාලේ ඔව්. හැංගි වෙඩි තිබ්බේ නෑනේ. ඔව්. ලස්සනට චිත්‍රපටි විදිහට වෙයිලා ටොට් ගාලා පත්තු කරලා ගියානේ. ඔව්. එතකොට මෙහෙම කරන්න කවුද මේවට මේ අනුබල දෙන්නේ? මේකයි ඉතින් ඇත්තටම දැන් බලන්නකෝ දැන් හැංගි දේවල් කරන්නේ කවුරු හරි කෙනෙක්. එයාට තියෙන ප්‍රශ්න හින්දානේ. දැන් හැංගි ලව් කරන්නේ මොකටද කෙවල් වලින් අකමැති නිසා. තේරෙයි ඉතින් හැංගි වෙඩි තියල්ලේ නිදහසක් නැති හිස්සා. දැන් ඇත්තටම මෙහෙම එලිපිට ඇවිල්ලා වෙඩි තියලා යන්නේ ටොට් ගාලා. ඒ මිනිස්සුන්ට හොඳ නිදහසක් තියෙනවා රටේ. අපි මේ තත්ත්වෙට මේ රට ගෙනල්ලා තියෙනවා. ඔබතුමන්ලා ඉන්න කාලේ හැංගි තිබ්බේ කවුද කියලා හොයාගන්නත් බෑ. දැන් අත් වශයෙන්ම වසර 30ක යුද්ධය අපි අවසන් කළා. මේ රටට සාබේ ගෙනල්ලා. ඒ අධිවේගී මාර්ග, නෙළු පොකුළු, නෙළු කුළුළු ඕවා හදලා රට වරායවල් ඊට පස්සේ යාබෝට් ඒක ගේනකොට අපිට ඒක කරගෙන යන්න දුන්නා. දැන් තේරෙනවා දැන් ටොට් ගාලා තියලා යාලා වලේ ඒක ප්‍රශ්න නේද දැන්? හොඳයි ප්‍රේක්ෂක හිතවතුනි ඔබට පේනවා ඇති අපිට මේ ප්‍රශ්නෙට උත්තර හම්බුනේ නැහැ. හරි ඊළඟ ප්‍රශ්නේ අහලා හරි අපි ඊළඟ ප්‍රශ්නේ යමු. මේ රටේ තියෙනවා දැන් වර්ජන. ඔව්. වැඩ වර්ජන. ඔව්. මේ වැඩ වර්ජන නැති කරන්න හෝ මේවා ඇති වෙන්න ඔබතුමා මොකක්ද මේ ගැන හිතන්නේ? අත් වශයෙන් ඉතින් මේකයිනේ ඕක වෙන්න ඕනේ දෙයක්. නැත්තම් තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ට. මට තේරුණෙත් මොකද්ද? මොකක්ද ඒ තේරෙන්න ඕනේ කියන්නේ? දැන් මේකනේ දැන් අපි බලේ ඉන්න කාලේ අපි ආණ්ඩු කරන කාලේ කවුද අපිට විරුද්ධව වර්ජන කළේ වර්ජන මෙහෙව්වේ මේගොල්ලෝනේ මේගොල්ලෝනේ දැන් කොහොමද දැන් මේ වර්ජන ඒගොල්ලන්ටම කරකිලා එලකොට දැනෙන සනීපේ එතකොට ඔබතුමා දැන් සැපද කියලා දහන්නේ දැන් සැපද කියලා අහන්න පුළුවන් කොහොමද දැන් සැපද හරි දැන් ඔබතුමා කියන්නේ එතකොට මේ වැඩ වර්ජන නවත්තන්නම බැරිද අපෝ පුළුවන් කොහොමද ඒක නවත්තන්නේ? ඒක නවත්තන්න පුළුවන් වැඩ වර්ධනයේ ලොකුවට කරගෙන යන ප්‍රධානියගේ ගෙදෙට්ට සුදු වෑන් එකක් යවලා ඒගොල්ලන්ට කෑම බීම පෙට්ටි මොනවා හරි දීලා ඇපල් අර ඒවේ මිදි පොකුරු ඒවා ටිකක් සුදු වෑන් එකේ ගිහිල්ලා දුන්නලා ওই වර්ධනයේ දවස් දෙකකින් නවතිනවා. සුදු වෑන් එකක් ඒ කෑම බීම යවන්න ඕනේ. හරි. ඊට පස්සේ ගෙලිවේ වර්ධන මෙහෙවන ඉදිරි පෙළ ඉල්ලේ කෑ ගහලා බෝඩ් උස්සා යන ලොකු ලොක්කෝ ඉල්ලවලේ. ඔව්. කෝල් එකක් දීලා කතා කරන්න ඕනේ. මල්ලි දැන් මොකද වෙන්න ඕනේ? ඔයා මේක කරගෙන යනවා නේද? හොඳට යනවා නේ වර්ධනේ. රයිට් කරගෙන යන්න පුතා. හරි අපි බලමු. ගෙදර කවුද ඉල්ලේ? හොඳට ඉන්නවද කාලාද බීලාද ඔක්කොම? ඒත් නැවතුනේ නැත්තම්. ඒත් නැවතුනේ නැත්තම් වර්ධනේ දිගටම කරගෙන යනවා කියන එක අහන්නේ නැත්තම්. ඔව්. ටොක් ගන්න තවාතියෙල් එකෙකුට දෙල්ලෙකුට. එතකොට මේක හරියනවා. ඒව තමයි ගොඩක් වෙලාවට හරියන්නේ. එතකොට දැන් මට තව ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද උඹට ප්‍රශ්න විදි පුදුම ප්‍රශ්නලේ මල්ලි තියෙන්නේ. ඉතින් දැන් ඔබතුමාව ගෙන මේ අපේ තියෙන ප්‍රශ්න ටික අහගන්න. ඔක්කොම ප්‍රශ්න. මහ බැංකුවේ ප්‍රශ්නෙට ඔව්. ටොක් ගාලා පැනපු අර චලෝසියස් ගැන ඔබතුමා මොකද හිතන්නේ? මේක මේ ඉක්මනට ඉවර කරනවා කියලානේ මේ මෙහෙන් කිව්වේ. ඉතින් කියනවා තමයි. තමට ඒක කරන්න පුළුවන්ද බැරිද කියලා තේරෙන්නේ එතන ගිහින් ඉඳගත් ආවලේ. දැන් මේගොල්ලෝ ඉඳගෙන බලනවා කරන්න පුළුවන්ද කියලා. බෑ. දවස් 4ද 5ද ගියනවා කිව්වා දැන්. කෝ? ලෑලේද? කෝ දැන් සැපද? කෝ ඇලෝසියෝ කෝ? එතකොට ඒක ඉවරයි. ඉවරයි කේස් එක ඉවරයි. කවුරුත් සද්ද බද්දලා ඒ තමයි. පාස්කු ප්‍රහාරය. ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරු අල්ලනවා කියලා කිව්වා හරිම ඉක්මනට. ඔව්. තවමත් ඒ ගැන නිසි පිළිතුරක් අපිට ලැබිලා නැහැ. ඉතින් මම මේකනේ නැති එකෙක් කොහොමද අල්ලන්නේ කියලා මට ගියාම. නැති එකෙක් කියලා කියන්නේ.
දැම්බං උඹ අපේ ගෙදෙට්ට ඇවිල්ලා හොයනවා හොරෙක්ව. ඇත්තර අපේ ගෙදර හොරෙක් නැත්තං. ඕහෝ ඔබතුමන්ලාගේ දරාව තොරු සැහෙන් අල්ලගන්න පුළුවන් අර පලයල්ල දෙලා දට්ටික වර්තයන්න. මම ඒම හොරෙක් ලැත්තං මොකාද අල්ලල්ලේ. ඉන්න එකෙක් අල්ලගන්න යන්න බැරි ඒම බෑලේ ඒම බෑලේ ඉන්න එක කල්ලගෙන ගිල්ල පොලිසි රැදගෙන ගිල්ල උගේ ඇට තලලා දත් කලලා ඌට ලව්වා වැරද්ද ඔල්ලම් බාරගල්ලවල්ල පුළුවන්. මෙතර ඒම කල්ලවේලේ තියෙල්ලේ. හදැන් එතකොට ඔබතුමා කියන්න මේ පාස්කු ප්‍රහාරේ මහමොලකාරයෙක් නෑ. මේවයි පිස්සෝ ටිකට පිස්සු තද වෙලා අහිංසක විදිස්සු සිය ගාලක් මරලා උනුත් මැරුණට පස්සේ පළවෙනියටම වැරද්ද කරපය උනුත් මලා. ඊට පස්සේ ඌන්ට නවාදැන් දීපිය ඌ ඊට පස්සේ උන් එහෙම එකන්ගේ වාහල උන්ගේ නෑදෑ උන්ගේ හත්මුතු පරපරා ඔක්කොම ඇල්ලුවා. ඊට වඩා මොකද්ද තියෙන්නේ? දැන් තාම හොයලා බහබොලකාරේ. තව අල්ලන්න පුළු එක සෙට්ටයක් කිල්ලුවා. ඒ තමයි මේක දැනගෙන සමහරේ උන් මේක මේ මිනි මරුම වෙනවා කියලා දැල තාත්තලා පුතාලට කියලා. නේද? බුද්ධි අංශ ඔක්කොම දැලගිල. ඒක දැලගෙනත් මේක වැලක්කුවේ නැති උන්ට අච්චු කරනවා ඇරෙල්ල. ඔය මහමොලකාරයෝ මං හිතන්නේ හොයන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒ බෙවුන් නෑ කියලායි මම හිතන්නේ. දැන් නෑ මම හිතන්නේ මේ ඔබතුමා වැරදි පැත්තෙන් අල්ලන් ඉන්නේ. මොකද්ද? දැන් මේකේ මහමොලකාරයෙක් ඉන්නවා කියලා බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඉතින් ඒ කියලා කට්ටියට මට කියන්න තියෙන්නේ එහෙමනම් ගිහිල්ලා අයින්ස්ටයින්ව අල්ලගන්න කියලා. ඒ මොකටද අයින්ස්ටයින්ව අල්ලගන්නේ? ලොකුම මොලේ තිබ්බ මහම මොලේ තිබ්බ පොර අයින්ස්ටයින් කියලා කියන්නේ. යාගේ මොලේ පට්ට ලොකුයිලුලේ. ඉතින් ඒකද බබදල්ල විදිහට ලෝකේ ලොකුම මොලකාරයා අයින්ස්ටයින්ව තමයි මේකටත් අල්ලගන්න වෙන්නේ. වෙනේ අල්ලන්න ගියයි කියලා අහු වෙන එකෙක් නැති වෙයි. අයියෝ එහෙනම් අපි වැඩසටහන ඉවර කරනවා.